අපේ ගෙදර හැමෝම කන්න ආස කෑමක් හින්දා තමයි මම මෙහෙම වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. ඉතින් ඇත්තටම හරිම රසයි. අපේ ගෙදර මෙහෙම හැදපු දවසට බත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තරම් රසයි. ඒකයි මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් බලමුකෝ අපි මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම වළඳක් ලිපේ තියලා ඒක රත් වෙද්දී අපි හොඳට සෝදගත්තු හාල් මැස්සො ටික පොඩ්ඩක් රත් කරගන්න. මම මේකට තෙල් දාලා නැහැ දැනට. මම ඔය සෝදලා ගත්ත නිසා තමයි තෙල් ගතිය වගේ පේන්නේ. ඊට පස්සේ මේ වතුර ගතිය අයින් වුණාට පස්සේ හාල් මැස්සො ටික පැත්තකින් තියලා ඊට පස්සේ ඒ ඇතිලියටම පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් දාන්න. මම නම් පොඩ්ඩක් තෙල් වලට කැමති නැහැ. ඒ නිසා තෙල් පොඩ්ඩයි දාන්නේ. ඊට පස්සේ මේකට අබ ටිකක් එකතු කරගන්න. සුදු ලූණු ටිකක් අබ ටික දානවා ඔයගොල්ලෝ දකින්නේ නැතුව ඇති. ඒත් මම අබ එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ කරපිංචා රම්පේ දාන්න. ඊට පස්සේ ලූණු ටිකක් දාලා මේ ටික රන්වන් පාට වෙනකම් බැදගෙන ඊට පස්සේ ටිකක් කලවම් කරගමු. මේකට ඔයාට අවශ්‍ය ප්‍රමාණයට කහ කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, ඔයාට සැර ගොඩක් අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකක් වැඩි කරන්න. ඊට පස්සේ අර ඔයා හයින් කරගත්තු හාල් මැස්සො ටික මේකට එකතු කරගන්න. මේ ටික ඔක්කොම කලවම් කරගමු. ඊට පස්සේ මේකට මිරිස් කුඩු ටිකක් ඒ වගේම 3-5 ටිකක් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඒ වගේම මම සියඹල පොඩ්ඩක් දානවා. එතකොට ගොඩක් රසයි. සියඹලක් දාලා අපි හොඳට කලවම් කරගමු. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු ටිකක්. හාල් මැස්ස වලත් ලුණු තියෙන නිසා ලුණු බලලා හරියට දාන්න. ඊට පස්සේ මම නයි මිරිස් කරලක් දැම්මා. ඒ වගේම උපු පොල් කිරි පොඩ්ඩක් මේකට එකතු කරගන්නවා. එතකොට තමයි රසය වැඩි වෙන්නේ. ඔන්න ඊට පස්සේ පොඩ්ඩක් කලවම් කරලා ටික වෙලාවක් අපි ලිපේ තියමු. ඔන්න ටික වෙලාවකට පස්සේ පේනවද? හරිම රසයි. ඒ වගේම හරිම සුවඳයි. මම අද හැදුවේ ටිකයි. මොකද අද ගෙදර මං විතරක් ඉන්න හින්දා. ඉතින් මේ ටික මට විතරක් ප්‍රමාණවත්. ඔන්න ඉතින් හරිම සුවඳයි. දැන් මම බත් පිඟානක් බෙදාගෙන තියෙන්නේ. මේ ටිකත් එක්ක කන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. මෙහෙම කම්මැලි දවසට, උයාගෙන පරක්කු වෙන දවසට මේ විදිහට හදලා බලන්න. හරිම රසයි. රසෙන්දම තමයි මම මෙහෙම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙනාවේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.